මොකද වෙන්නේ කියලා. අද දවස නම් හොස්ටල් එකේම තමයි. බලමුකෝ. දැන් එහෙම තමයි හිතාගෙන ඉන්නේ මොකද්ද වෙන්නේ කියලා. ගෑනු ළමයි වුණාම උදේම නැගිටින්න එපයි. ඔන්න ඉතින් උදේම නැගිටලා ටී එකත් හදාගෙන වොෂ් එකකුත් දාගෙන ඊළඟට පටන් ගත්තේ පාඩම් කරන්න. මේ දවස්වල ළමයි අපිට මිඩ් එක්සෑම්. ඉතින් ඒකට පාඩම් කරන එක තමයි මේ දවස්වලම කරන්නේ. අපේ ෆ්ලෝ එකට පේන view එක තමයි ඔය. උදේම කිරිබත් කාලා ඔන්න ඉතින් අපි පාඩම් කරනවා. හොස්ටල් වාසී ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කෑම ප්‍රශ්නය. ඉතින් අපි අදත් ගිහින් එළියෙන් කෑම එකක් අරගෙන ආවා. ඔන්න ඉතින් මම පෙරේතෝ සෙට් එකත් එක්ක කනවා. ඊළඟට අද පොය දවස නිසා අපි කල්පනා කරා කැලණි පන්සල් ගිහින් එන්න. යමුක මාත් එක්ක පන්සල්. අපි බස් එකක් ගිහින් පික්මි එකක් දාගෙන තමයි අන්තිමට පන්සලට ආවේ. හැබැයි මාරම නිදහසක් දැනෙන්නේ පන්සලට ගියාට පස්සේ. එක්සෑම් එකත් එක්ක ස්ට්‍රෙස් වෙලා ඉන්න අපිට මෙහෙම දවසක් කියන්නේ හරිම නිදහස් දවසක්. අපි රෑ 8ට කලින් හොස්ටල් එකේ ඉන්න ඕන නිසා ඔන්න ඉතින් ආපහු අපි හොස්ටල් එකට යන්න පටන් ගත්තා. පොඩි බඩගින්නටත් එක්ක අයිස්ක්‍රීම් එකකුත් කාලා ඔන්න ඉතින් අපි අපේ හොස්ටල් එකට ආවා. ඔහොම තමයි අපේ දවස ගෙවුනේ. Thank you.